අද වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ තවත් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එකක්. මේ වීඩියෝ එක පටන් ගන්නේ බිස්නස් ක්ලාස් ලවුන්ජ් එකක. මේක ඇවිල්ලා Qantas ඩොමෙස්ටික් බිස්නස් ක්ලාස් ලවුන්ජ් සිඩ්නි එයාපෝට් එකේ. ඉතින් ඔයාලා බිස්නස් ක්ලාස් ෆ්ලයි කරනවා නම් Qantas ඩොමෙස්ටික් ෆ්ලයිට් එක එහෙම නැත්නම් Qantas ෆ්‍රීකන් ෆ්ලයර් කෙනෙක් ප්ලැටිනම් නැත්නම් ප්ලැටිනම් 1 කැටගරි එකේ ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ බිස්නස් ක්ලාස් ලවුන්ජ් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් පාවිච්චි කරන්න. මෙල්බන් බිස්නස් ක්ලාස් ලවුන්ජ් එකත් එක්ක බලනකොට මේ ලවුන්ජ් එක මේ සිඩ්නි ලවුන්ජ් එක සයිස් එකෙන් ගොඩාක් ලොකුයි. ඒත් එක්කම ගොඩාක් වාඩි වෙන්න පුටු තියෙනවා. ගොඩාක් ඉඩ තියෙන ලවුන්ජ් එකක් මේ සිඩ්නි Qantas බිස්නස් ක්ලාස් ලවුන්ජ් එක. හැබැයි මෙල්බර්න් එකත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට මගේ පර්සනල් ප්‍රෙෆරන්ස් එක තියෙන්නේ මෙල්බර්න් එකට. මොකද ඒක ලවුන්ජ් එක පොඩි වුණාට සයිස් එකෙන් ගොඩාක් නැචරල් ලයිට් තියෙනවා. ඇව්ගී කෙනෙක් වගේ මට නම් පර්ෆෙක්ට්. මොකද හොඟාක් එයා සයිඩ් views තියෙනවා, රන්වේ views තියෙනවා, ඉන්ටර්නැෂනල් සයිඩ් එක පේනවා. ඉතින් ගොඩාක් දේවල් පේන හින්දා මගේ පර්සනල් චොයිස් එක ඇවිල්ලා මෙල්බර්න් ලවුන්ජ් එක. හැබැයි මේකත් ලොකු ලවුන්ජ් එකක්. හොඳට ඉඩ තියෙනවා, ඕන තරම් පුටු තියෙනවා, හොඳ සර්විස් එකක් තියෙනවා. ඉතින් ලස්සනට ඩිසයින් කරපු ලවුන්ජ් එකක්. ඉතින් හැබැයි ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ පර්සනල් ෆේවරිට් එක ඇවිල්ලා මෙල්බර්න් එක. මේකත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට මෙල්බර්න් ලවුන්ජ් එක ගැන තව පොඩ්ඩක් බලන්න ඕන නම් මගේ කලින් වීඩියෝ එකක් බලන්න. මම ෆුල් ඩීටේල් ව්ලොග් එකක් කරලා තියෙනවා ඒ බිස්නස් ක්ලාස් ලවුන්ජ් එක. හැබැයි ඒක මෙල්බර්න් ඉඳලා සිඩ්නි යන ට්‍රිප් එකක පොඩි කෑල්ලක් හැටියට තමයි ඒ රිවිව් එක කරලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ ලවුන්ජ් එක්ස්පීරියන්ස් එකට අමතරව මම ෂෙයා කරනවා ඔයාලත් එක්ක Qantas එයාලයින් එකේ ළඟ එන එක්සයිටිං ප්‍රොජෙක්ට් එකක් ගැන. ඉතින් මේක මම කරන්නේ ලවුන්ජ් එක පෙන්වන ගාම මම ආස එයාලයින් එකක් හින්දා මම Qantas එක ගැන ඔයාලත් එක්ක ඩීටේල්ස් පොඩ්ඩක් ෂෙයා කරනවා. ඉතින් මේක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. කිසිම Qantas එකත් එක්ක පාර්ට්නර්ෂිප් එකකින් කරන වීඩියෝ එකක් නම් නෙවෙයි. මේ ලවුන්ජ් එකත් අනිත් Qantas බිස්නස් ක්ලාස් ලවුන්ජස් වගේම වෙනම එනවා ටී ඇන්ඩ් කොෆි සෙල්ෆ් සර්විස් ඒරියා එකක්. තව තිබ්බා වෙනම බා එකක්, බාටෙන්ඩර් කෙනෙක් එක්ක. ඒක දවල් 12න් පස්සේ තියෙන සර්විස් එකක්. ඉතින් මම මේකට ගියේ හවස 3න් පස්සේ හින්දා ඒක ලන්ච් ටයිම් උත් ඩිනර් ටයිම් උත් නෙවෙයි හින්දා පොඩි කෑම ඔප්ෂන්ස් වගේක් තමයි තිබ්බේ. ෆින්ගර් ෆුඩ්ස් වගේ දේවල් තිබ්බා. තව චීස් සලාඩ් සෑන්ඩ්විච් එකම හදා ගන්නවා නම් වෙනම ඒරියා එකක් තිබ්බා. හැබැයි වෙනම පනීනි බා සෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් ඒතනට ගිහිල්ලා අපිට පුළුවන් ඕඩර් කරලා කැමති පනීනි එකක් ගන්න. ඉතින් ඒවා හරිම රහයි ඒක. මම දෙකක් විතර කෑවා මං හිතන්නේ මේ ලවුන්ජ් එකේ හිටපු වෙලාවේ. ඊට අමතරව ගොඩාක් ඉතින් ඔය මං ඉස්සලා කිව්වා වගේ සලාඩ් ඒරියා එකක් තිබ්බා. තව ස්වීට් සෙක්ෂන් එකක් තිබ්බා. ඉස්සලා කිව්වා වගේ ටී ඇන්ඩ් කොෆි, ඇල්කොහොල්. කෑම පැත්තෙන් බලනකොට ඒ ටයිම් එක හින්දා ඔප්ෂන්ස් ටිකක් අඩුයි ඒ වෙලාවේ ලවුන්ජ් එකේ. Qantas බිස්නස් ක්ලාස් ලවුන්ජ් එකේ සිඩ්නි ඩොමෙස්ටික් ටර්මිනල් එකේ වටේ ටිකට් එකක් ගාලා ෆිල්ම් කරා. මම ලවුන්ජ් එක වටේ ගොඩක් හොඳ ෂොට්ස් ටිකක් ගත්තා. හැබැයි මේ ලවුන්ජ් එක ඇව්ගී කෙනෙක්ට නැත්නම් ප්ලේන් ස්පොටර් කෙනෙකුට මේ ලවුන්ජ් එක පර්ෆෙක්ට්. මොකද ඔක්කොම ප්ලේන්ස් තියෙන පිටිපස්සේ මේ Qantas ඔක්කොම ප්ලේන්ස්. මම මෙතන තියෙන අලුතෙන්ම Qantas ෆ්ලීට් එකට ජොයින් වෙච්ච A321 long range A321 එක ෆ්ලයිට් එක තව බෝඩින් 15කින් බෝඩින් ඒක 4 තිබ්බ ෆ්ලයිට් එක ටෙකින් කවුන්ටර් එකට ගිහිල්ලා කිව්වා කලින් යන්න පුළුවන්ද කියලා අහනකොට යාලා පහට තියෙන ෆ්ලයිට් එකට දාලා දුන්නා. හොඳට කෑවා. මේ පණිනි එකක් තිබ්බා. ඒ පණිනි එක මාර රහයි. මම හිතනවා ඔයාලා මේ Qantas බිස්නස් ක්ලාස් ලවුන්ජ් එකේ වීඩියෝ එක හොඳට එන්ජොයි කරා කියලා. මොකද ෆ්ලයිට් රිවිව්ස් අද මොකද කරන්නේ ලවුන්ජ් එකෙන් සිඩ්නි ටුවර් එකේ. මේ තමයි Qantas එයාලයින් එකට අලුතෙන්ම ජොයින් වෙච්ච එයාක්‍රාෆ්ට් එක. මේක ඇවිල්ලා Airbus A321 XLR. XLR කියලා කියන්නේ extra long range. Qantas එයාලයින් එකට මේ එයාක්‍රාෆ්ට්ස් දෙකක් ඩෙලිවර් කරලා තියෙනවා. මේක ඇවිල්ලා registration number VHOGA Great Ocean Road කියන නම තමයි මේ එයාප්ලේන් එකට Qantas දාලා තියෙන්නේ.
මේක රෙකෝඩ් කරන වෙලාවේ එයාර්ලයින් පොඩි ප්‍රමාණයකට විතරයි මේ එයාක්‍රාෆ්ට් වේරියන්ට් එක ඩිලිවර් කරලා තිබ්බේ. නම්බර් 1 ඇවිල්ලා අයිබීරියා ස්පේන් වල, ඊට පස්සේ එයා ලින්ගස් අයර්ලන්ඩ් වල විසයා වල ඩිලිවර් කරලා තිබ්බා. ඊට පස්සේ තමයි Qantas එකට ඩිලිවර් කරලා දෙන්නේ. මේ එයාක්‍රාෆ්ට් එකේ තව ෆීචර් එකක් ඇවිල්ලා සීට්ස් බිස්නස් ක්ලාස් සීට් 20ක් තියෙනවා. ඊට අමතරව ඉකොනොමි ක්ලාස් සීට්ස් 177ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. රේන්ජ් එක ගැන කතා කරනවා නම් ඉතින් එක්ස්ට්‍රා ලොන්ග් රේන්ජ් කිව්වම රේන්ජ් එකත් ටිකක් වැඩි වෙනවා. මේ එයාක්‍රාෆ්ට් එකට පුළුවන් non stop කිලෝමීටර් 8700ක් එක දිගට ෆ්ලයි කරන්න. අනිත් විශේෂ දේ ඇවිල්ලා මේ එයාක්‍රාෆ්ට් එකේ රේන්ජ් එක වැඩි වුණාට ෆියුවල් බර්න් එක Boeing 737 එකක් එක්ක කම්පෙයාර් කරලා බලනකොට 15%කුත් 120ත් අතර අඩුයි. ඉතින් Qantas මේ එයාප්ලේන් එක ගන්න හේතුව ඔය ෆියුවල් එෆිෂියන්සි එකයි රේන්ජ් එකයි ඒ ඔක්කොමත් එක්ක එන බෙනිෆිට්ස් ඉඳලා. ඉතින් මෙයාලා ප්ලෑන් කරලා තියෙනවා මේක ට්‍රාන්ස්කොන්ටිනෙන්ටල් ෆ්ලයිට් වලට පාවිච්චි කරන්න, මෙල්බර්න්, පර්ත්, සිඩ්නි, පර්ත් ඒ වගේම ෂෝට් ඩිස්ටන්ස් ඉන්ටර්නැෂනල් රූට්ස් වලටත් පාවිච්චි කරන්න ප්ලෑන් එක තියෙනවා. මෙල්බර්න් බාලි, සිඩ්නි බාලි, එතකොට සවුත් ඊස්ට් ඒෂියා ඒ වගේම ඉන්දියා ටාගට් කරන් ඉන්නවා කියලාත් මෙයාලගේ CEO නිවුස් එකේ කිව්වා. Double the range of the old Boeings, new routes are possible. This aircraft can actually fly to India, potentially Kuala Lumpur as well in Malaysia. So it's going to create, once we get this fleet to scale, it's going to create so many more options for growth, both domestically and internationally. ඉතින් Qantas airline එක මේ වගේ aircraft 48ක් order කරලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් පළවෙනි aircraft එක ජූන් තමයි deliver කරන්න තිබ්බේ. ඒ උනාට ජුලයි වල තමයි පොඩි delay එකකට පස්සේ සිඩ්නි airport එකට මේ aircraft එක ගෙනාවේ Qantas. ඉතින් අනිත් විශේෂ දේ ඇවිල්ලා Qantas airline එක මේ ප්‍රොජෙක්ට් එකට කොච්චර ඉන්වෙස්ටඩ්ද කියනවනම් දැන් මේ පුෂ්බැක් කරපු එයාක්‍රාෆ්ට් එක සිඩ්නි ඉඳලා මෙල්බර්න් යන ෆ්ලයිට් එකක්. හැබැයි ඔයාලා විශ්වාස කරනවද මේක අස්සේ කිසිම පැසෙන්ජර් කෙනෙක් නැහැ, ක්‍රූ එක විතරයි යන්නේ. ඉතින් මෙයාලා ක්‍රූ එක ට්‍රේන් කරනකල් ක්‍රූ එක මේ එයාක්‍රාෆ්ට් එකත් එක්ක ෆුල් කම්ෆර්ටබල් වෙලා ෆැමිලියර් වෙනකල් මේ එයාක්‍රාෆ්ට් එක ඩිලිවර් කරපු දවසේ ඉඳලා සැප්තැම්බර් 25 වෙනිදා වෙනකල් මෙයාලා කරන්නේ මේ එයාක්‍රාෆ්ට් එක non stop මෙයාලා ෆ්ලයි කරනවා ක්‍රූ එකට ට්‍රේනින් වලට. ඉතින් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සැප්තැම්බර් 25 තමයි Qantas මාක් කරලා තියෙන්නේ මේක ෆස්ට් පැසෙන්ජර් ෆ්ලයිට් එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා සිඩ්නි ඉඳලා මෙල්බර්න් යන එකක්. ඊට පස්සේ අනිත් එයාක්‍රාෆ්ට් එක සිඩ්නි ඉඳලා පර්ත් යනවා. Hi everyone, come behind the scenes on our XLR training flight. We're in the final stages of getting the Airbus A321 XLR ready for passenger service. Today we're off to Brisbane and back on a training sector where we do a number of things to prepare the aircraft's entry into service. We operate as if it's a normal flight, just without 200 passengers on board. So this includes our pre-flight checks and ensuring the aircraft is ready to go. Practicing our safety scripts and procedures, readying the catering on board, and just getting familiar with the aircraft's layout and where things are for us to ensure the best passenger experience. Thanks for coming with us, and we can't wait to welcome you on board this amazing aircraft soon. Qantas ගැන කතා කරලා දැන් ඇති කියලා හිතනවා. හැබැයි මාව ඉස්සර ඉඳලම ෆලෝ කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන කට්ටිය දන්නවා මම Qantas airline එකට ගොඩාක් කැමති. ඉතින් මෙල්බර්න් බේස්ඩ් ඉඳලා ඉතින් ගොඩාක් එහෙට මෙහෙට travel කරන්නේ Qantas එකේ තමයි. ඉතින් Qantas එකේ travel කරලා ඉතින් Qantas එකේ platinum member කෙනෙක් මේ නොවැම්බර් මාසෙ වෙනකල් platinum status එක තියෙනවා. ඉතින් ගොඩක් දුරට නොවැම්බර් ඉඳලා downgrade වෙයි gold එකට. ඒත් කමක් නැහැ, පුළුවන් තරම් benefits ටික ගන්නවා මේ වගේ lounges වලදීම ගිහිල්ලා. ඉස්සරහා දවසක මේ Qantas Airbus A321 XLR එකක යන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොම හරි මේ flight එක, මොකද මේ aircraft එකට මම හරි ආසයි. ඉතින් මම plan කරන් ඉන්නවා කොහොම හරි මේකේ එක trip එකක් කොහොම හරි මෙල්බර්න් සිඩ්නි හරි මෙල්බර්න් පර්ත් හරි ගිහින් එන්න. මේ එයාක්‍රාෆ්ට් එක පුෂ්බැක් කරන බල ඉන්න ගමන් එකපාරම හෙවණැල්ලක් ගියා ප්ලේන් එකක. හැරිලා බලනකොට නෝට් කරා ඒක Airbus A330 එකක් කියලා. තවත් පොඩ්ඩක් බලනකොට තමයි දැක්කේ ඒක ශ්‍රී ලංකන් එයාලයින්ස් සිඩ්නි කොලම්බෝ යන ෆ්ලයිට් එක. ඒ දැන් ඒ ටේක් ඔෆ් කරේ ශ්‍රී ලංකන් එයාලයින්ස් සිඩ්නි කොලම්බෝ. ටයිමිං එක මාරයි ඒ වෙලාවේ. UL 607 straight to Colombo.
ලවුන්ජ් එක විතරක් ෆිල්ම් කරලා නතර කරන්නම් කියලා හිතාගෙන හිටපුවම එකපාරම ආයෙත් ෆිල්ම් කරන්න පටන් ගත්තා. මොකද මට ටේක් ඔෆ් එකයි ලෑන්ඩින් එකයි ෆිල්ම් කරන්න ඕන වෙච්ච හින්දා. මෙතන තියෙන විශේෂ දේ ඇවිල්ලා මම ප්ලේන් එකේ පිටිපස්සේ වාඩි වෙලා හිටපු ඉඳා මාව බෝඩ් කරේ ප්ලේන් එකේ පිටිපස්සේ. ඉතින් මේ විදියට බෝඩ් කරනකොට අපිට තියෙන්නේ ටාමක් එක දිගේ ඇවිදගෙන ගිහින් නගින්න. ඉතින් ඒ වෙනකොට මේ වගේ ලස්සනට ප්ලේන් එකක් තියෙනවා. ප්ලේන් එකත් බල ගිහින් ප්ලේන් එකට මම නැග්ගේ. එනිවේස් මෙතනින් එහා මම වැඩි දේවල් කතා කරන්න යන්නේ නැහැ. වීඩියෝ එකේ ටේක් ඔෆ් එකයි ලෑන්ඩින් එකයි බලන්න. මම ලස්සන ටේක් ඔෆ් එකක් ෆිල්ම් කරා සිඩ්නි සන්සෙට් එක වෙලාවේදී. එතනදී පේනවා ඔපෙරා හවුස් එකයි හාබර් බ්‍රිජ් එක පේනවා. ඉතින් ලෑන්ඩින් කරන එකත් මිස් කරන්න නැතුව බලන්න. මොකද ඒක ඊවනිං ලෑන්ඩින් එකක් පොඩ්ඩක් කරුවල වෙලා තිබ්බට හොඳට රෙකෝඩ් වෙලා තිබ්බයි. වීඩියෝ එකට මතක් කරලා ලයික් කරන්න. මොකද ඔයාලා ලයික් කරනකොට මේ වගේ වීඩියෝස් තවත් ඔයාලා වගේම ඒවියේෂන් වලට කැමති ගොඩාක් කට්ටියට මේ වීඩියෝ එක සජෙස්ට් වෙනවා. ඔයාලට පුළුවන් මාව Instagram එකේ follow කරන්න. අනිත් ඒ ඇවිල්ලා channel එකට subscribe කරන්න. මොකද දැන් මගේ target එක 100,000 නැත්තම් ලක්ෂය. ඉතින් ඒක කරන්න පුළුවන් ඔයාලා channel එකට subscribe කරොත් විතරයි. Enjoy this take off and landing. වීඩියෝ එක මෙච්චර දුර බලපු ඔයාලට බොහොම ස්තුතියි. ආයෙ වීඩියෝ එක හම්බෙනතුරු ගිහින් එන්නම්. This includes e-cigarettes and vapes.
We hope you enjoy your stay, and of course for those returning, welcome home.